අපි ගොඩක් වෙලාවට සතුට හොයන්නේ හරිම මෝඩ විදිහට. මට කිසිම වැඩක් කරන්න වෙලාවක් නෑ. කොච්චර කළත් ඉවරයක් නෑ. කවුරුත් මට ආදරේ නෑ. කවුරුත් මට හොඳක් කියන්නේ නෑ. පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න යන්න වෙලාවක් නෑ. අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ විදිහට. ඉතින් මේකට හොඳම බෙහෙත තමයි අපේ ආත්ම තෘප්තිය. කවදාවත්ම වෙනත් කෙනෙක් ඔයාව අගය කරනකන් ඉන්න එපා. ඔයා ඔයාවම අගය කරන්න. මේකෙන් ඔයාගේ ජීවිතේ නොහිතන පැත්තකට වෙනස් වෙනවා. ඔයාගේ ලස්සන ඔයාම විඳින්න. ඔයාගේ දක්ෂතා වලින් ඔයාම සතුටු වෙන්න. චිත්‍රයක් ඇඳලා ඒකේ තියෙන ලස්සන ඔයාම දකින්න. රස කෑමක් හදලා ඒ රස ඔයාම විඳින්න. ඔයා හදපු කෑමක් රසයි කියන්න අගය කරන්න කෙනෙක් නැත්තම් ඒ වට්ටෝරු ඔයාගේ යාළුවෙක්ට හරි නැත්තම් වෙන කාට හරිම කියලා දෙන්න. ඒක හදපු අය ඒ කෑම එකේ රස ඔයත් එක්ක කියයි. කවුරුත් අගය කරනකම් බලන් ඉන්න එපා. ඒක කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නත් එපා. අනේ මෙයා මගේ කෑම එක රසයි කිව්වේ නෑනේ. මගේ ඇඳුම ලස්සනයි කිව්වේ නෑනේ කියලා කවදාවත්ම හිතන්න එපා. ඔයාව වටින කෙනෙක් වෙන්න ඕනේ ඔයාටමයි. හැබැයි පුළුවන් හැම වෙලේකම තව කෙනෙක්ව අගය කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ සතුට ඔයා ළඟ තියාගන්න පොඩි දේවල් ටිකක් කරන්න. ඔයා ඔයාගේම ජර්නල් එකක් ලියන්න. ඉතින් ඒකේ ඔයා ඔයාගේ විනෝදාංශ ලියන්න. ඔයාගේ වත්තක් කරනවා නම් හිටවපු පැල වර්ග, ෆිල්ම් එකක් බැලුවා නම් ඒ ෆිල්ම් එකේ නම, පොතක් කියවුවා නම් ඒ පොතේ නම, කොහේ හරි ඇවිදින්න ගියා නම් ඒ ගමන ගැන, අවුරුද්දේ අන්තිමට මේ පොත බැලුවම ඒ ලැබෙන තෘප්තිය සල්ලි දීලවත් ගන්න බැරි තරම්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයා මේ මාසේ කොච්චර මුදලක් ඉතිරි කරාද කියලාත් ලියන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයා තෘප්තිමත් වෙන ආකාරයේ ඕනෑම දෙයක් මේකේ ලියන්න. මේ ගැන ඔයාගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට සුබ දවසක්.